සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වීඩියෝ එක මගේ තවත් ලස්සන දවසක් ගෙවිච්ච විදිය ගැන අද මම ඔයාලත් එක්ක පොඩි මොටිවේෂන් කතා ටිකකුත් කතා කරනවා. අද මම දවසම ගෙදර ඉන්න දවසක්. උදෙන්ම කාලා දැන් මම ලෑස්ති වෙන්නේ මූණත් සෝදගෙන ඇඟ සෝදගෙන. ඒත් එක්කම මට හොදන්න තිබුණු රෙදි ටික හොදන්න. මේ channel එකේ එක්ක ගොඩක් අය එකතු වුණේ මම ස්ටඩි මොටිවේෂන් දෙන කෙනෙක් නිසානේ. ඒ නිසා මම හිතුවා මම මේ අරගෙන එන ඩේ ව්ලොග්ස් වලදී ඔයගොල්ලන්ට එක්ක ඒ දේවල් ගැන කතා කරන්න. ගොඩක් අය හැම වෙලේම ප්‍රශ්න කරන දෙයක් තමයි ඔයගොල්ලන්ට පාඩම් කරගෙන යන්න හරි මොටිවේෂන් එකක් නැහැ කියන එක. මම පාඩම් කරගෙන යද්දී කම්මැලි වෙන වෙලාවල් වලට මොටිවේෂන් එකක් විදියට නැත්තම් තවත් උනන්දුව වැඩි කරන දෙයක් විදියට හැම වෙලේම මතක් කරේ කල්පනා කරේ මගේ නම් අම්මව. එතකොට එයා කරන කැපකිරීම මේ දේවල් වලට මම අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් අරන් දෙන්න ඕනේ. එහෙම දෙන්න නම් මට නිකන් ඉඳලා බෑ, මහන්සි වෙලා පාඩම් කරන්න ඕනේ කියන එක මගේ ඔළුවේ හැම වෙලේම තිබුණා. ඒ හින්දා කම්මැලි වෙන ඒ හැම වෙලාවකම මට ආය වැඩ පටන් ගන්න උනන්දුවක් ඇති කරා ඒ හේතුව. ඒගොල්ලෝගේ හැමෝගෙමත් දෙමාපියෝ මහන්සි වෙන ප්‍රමාණය කොයි වගේද කියලා ඔයගොල්ලෝ දකිනවානේ. ඒ වෙනුවෙන් මහන්සිය නාස්තියක් නොවන විදියට වැඩ කරන්න ඕන නිසා කොච්චර අමාරුකම්, කොච්චර අපහසුතා, කොච්චර කම්මැලි හිතුණත් දවසට ඔයා හිතාගෙන ඉන්න වැඩ ටික ඉවර කරලම නිදිය ගන්න යන්න. අනිත් එක තමයි අපි එක්සෑම් ගැනනේ කතා කරන්නේ. එතකොට එක්සෑම් එක කරගෙන යද්දී අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ගන්න නම් ඔයා කරන වැඩ ටික හොඳට කරනවා වගේම ඔයා තුල තියෙන්න ඕනේ ලොකු අදිෂ්ඨානයක් ඔයා කරන්න යන්නේ මොකක්ද කියන එක ගැන. මේ හැම දෙයක්ම කරලා ඔයා අන්තිමේට බලාපොරොත්තු වෙන ඔයාගේ ඉලක්කය මොකක්ද? ඔයාගේ අදිෂ්ඨානය මොකක්ද? ඔයා අරමුණු කරන්නේ මොකක්ද කියන එක ගැන හැම වෙලේම ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒ වගේම උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි හිතමුකෝ මොනවාම හරි පාඩමක්, මොනවාම හරි දෙයක් ඔයාට ඒක තේරෙන්නේ නැහැ, බෑ කියලා ඒව අතාරින්නේ නැතුව උත්සාහවන්ත වෙලා දැන් ගොඩාක් දේවල් තියෙනවා ඔයගලොන්ට විෂය කරුණු ඉගෙන ගන්න. පුස්තකාලද, එතකොට ඉන්ටර්නෙට් එකෙන්ද, YouTube වීඩියෝස් වලින්ද සබ්ජෙක්ට් එකට අදාළවත් ගොඩාක් දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. වෙලාව 10:00යි. මම කරන්න තියෙන වැඩ ටික කරගෙන ලෑස්ති වෙලා ඉවරයි. දැන් තියෙනවා මට මේ ඔය ක්ලාස් වල ඒ කියන්නේ හිස්ටරි ක්ලාස් එකේ මේ සතියේ තියෙන පේපර් එකක් පාඩම ඉවර වෙලා. එතකොට පේපර් එක හදලා තියෙන්නේ මම ඒක ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරොත් තමයි හෙට ආමන්ත්‍රණ ක්ලාස් එකක් දාලා ඒක ඒගොල්ලන්ට ලියන්න දෙන්න පුළුවන්. ඉතින් මේ දැන් අද මට දවසම මම ගෙදර ඉන්න හින්දා මං හිතුවා මුලින්ම මේක කරලා ඉතුරු වැඩ ටික කරගන්නවා කියලා. තව අම්මා හොදපු රෙදි ටික මම වැනුවා. දැන් මම හොදපු ටිකක් තියෙනවා. ඒ ටිකත් හැංගස් දාලා වණන්න යන්න ඕනේ. ඒ කරලා මම මේ පටන් ගන්නවා ටයිප් කරන්න. දැන් අමතකුණානේ මම මේ ඇඳගෙන ඉන්නේ අපේ අයියාගේ ඇඳුමක්. ඊ අම්මා යාගේ ඇඳුම් ටික ඔක්කොම අස් කරා. ඒ අස් කරාම මේ අයින් කරලා තිබුණා මට තෝරගන්න කියලා. ඔයාට ගෙදරට අඳින්න ඕන නම් මේ එහෙම තෝරගත්ත ඇඳුම. මම ගෙදරට අඳින ගොඩාක් ඒවා එයා පාවිච්චි කරන්න නැතුව අඳින්න නැතුව අයින් කරපු ඒවා. හරිම මේ ආසයි යාගේ ඇඳුම් අඳින්න ගෙදරට. ඒ නිසා එහෙම ඒවා අතාරින්නේ නැතුව උත්සාහවන්ත වෙලා වැඩ කරන්න ඕනේ. අනිත් දේ තමයි කැපවීම, කැපකිරීම. මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ විභාගෙට ඔයා දෙන තැන කොයි වගේද කියලා. ට්‍රිප් යන දේවල් වෙන්න පුළුවන්, ගෙදර අයත් එක්ක එළියට යන දේවල් වෙන්න පුළුවන්, ගෙදර ලොකු වෙලාවක් නිදහසේ කාලය ගත කරන එක වෙන්න පුළුවන්. මේ දේවල් අඩු කරන්නේ ඔයා කරන කැපකිරීම විදියට විභාගය වෙනුවෙන්. ඒ දේවල් වල අවසාන ප්‍රතිඵලය තමයි ඔයාට රිසල්ට් එන දවසට ලැබෙන්නේ. ට්‍රිප් යන දේවල් සහ ඔයාව වැඩිපුර විනෝදයට බර දේවල් මේ දවස් ටිකේ ගොඩාක් අඩු කරගෙන ඒවා කැප කරගෙන එක්සෑම් එක වෙනුවෙන්ම මහන්සි වෙන්න. ඔයාගේ මයින්ඩ් සෙට් එක එක්සෑම් එක වෙනුවෙන්ම පාඩම් කරන එක වෙනුවෙන්ම යොදවගෙන තියාගන්න. හැබැයි දවසට පුංචිම වෙලාවක් හරි පරිසරයත් එක්ක එකතු වෙලා ගෙදර අයත් එක්ක කතා බහ කරලා ඉන්න තියාගන්න. මොකද ඔයාගේ මානසික සෞඛ්‍ය හොඳට තියෙන එක එක්සෑම් එක ලියන්න ඔයාව සූදානම් කරන්න එක හේතුවක් වෙනවා. ඒ නිසා ශාරීරිකවත් මානසිකවත් ලෙඩෙක් වෙන්නේ නැතුව
හැමදේම බැලන්ස් එකේ කරගෙන යන්න. ඒ හැම දෙයක්ම ඔයා අතේ තමයි තියෙන්නේ. ඒ හින්දා උත්සාහවන්ත වෙලා කැප කරලා අදිෂ්ඨානයකින් යුතුව වැඩ කරනවා නම් මම හිතන්නේ ඒක තමයි ඔයාලට තියෙන ලොකුම මොටිවේෂන් එක මේ එක්සෑම් එක කරගෙන යද්දි. මට කරන්න තිබුණ ගෙදර වැඩ ටිකයි මගේ අනිත් වැඩ ඒවා කරන අතරතුරේදීම ආවා දවල්ට තේ එකක් බොන්න. කලින් දවසේ රෑ ඉතුරු වෙලා තිබුණු පාන් කෑල්ලකුත් තිබුණු නිසා මම ඒකට පාන් කෑල්ල චුට්ටක් රත් කරගෙන ඒක ඇතුළට ලූණු, අමු මිරිස්, තක්කලිය වගේ දේවල් ටිකක් දාගෙන බිත්තර කෑල්ලකුත් දාගෙන හදාගෙන කෑවා. ඔය අමු මිරිස් කන්න ගොඩාක් ආසයි. හැබැයි මේ පාර ගෙනලා තිබුණු අමු මිරිස් හරිම සැරයි. මේ කෝප්පේ මම ගත්තේ අනුරාධපුරේ ගියපු පාර තමයි ගත්තේ. මේකේ අඬ කලින් ගෙනාලවට පස්සේ දවසේම කැඩුනා. හැබැයි මම මාර ආසයි මේ මැටි කෝප්පෙන් තේ බොන්න. ගොඩක් මම ගෙදර නිදාසේ ඉන්න වෙලාවක් තියෙනවා නම් මේ වෙලාවට තමයි ඕකෙන් තේ බොන්න මම පාවිච්චි කරන්නේ. නැත්තම් නෝමල් කලින් පාවිච්චි කරපු එකම තමයි පාවිච්චි කරන්නේ. මෙයාව ඔයගොල්ලෝ ගොඩක් අඳුරනවානේ. මෙයා මම එක්සෑම් කරන කාලේදීම මට ගොඩාක් උදව් කරා මගෙත් එක්කම ඉඳලා රෑ එළි වෙනකම්. මෙයාට මේ ළඟදී පැටව හම්බෙන්න ඉඳලා පැටියෙක් හම්බුණා. හැබැයි මේ පැටිය හම්බුණාට පස්සේ දවසේම නැති වෙලා තිබුණා. ඊළඟට ඔයගොල්ලෝ ගොඩ දිනෙක අහනවනේ විභාගේ කරද්දි මේ දවස්වල මොනවද කරන්න ඕනේ කියලා. මේ දවස්වල තමයි ඔයාට තියෙන මගේ ඇරිලා තියෙන අතපසු වෙලා තියෙන තියරි පාඩම් ටික කවර් කරගන්න ඕනේ. දැම්ම ඉඳන් පුළුවන් විදියට පේපර්ස් උත් කරන්න. ඒ අතරේ තියරි කවර් කරන එකට ලොකු තැනක් දෙන්න. මොකද අන්තිම මාස 3 වෙද්දී ඔයා පේපර්ස් ලියලා හැඩගැහෙන්න ඕනේ කරන වටපිටාව නිර්මාණය වෙන්නේ අන්න ඒ තියරි පාඩම් ටිකෙන්. අනිත් එක තමයි ඔයා මේ ටිකේ පාඩම් කරගෙන යද්දී කම්මැලි හිතෙන වෙලාවට හැම වෙලේම මතක් කරන්න දවසක රිසල්ට් ආවහම ඔයාට මොන වගේ සතුටක් මොන වගේ අවස්ථාවක් විඳින්න ඕනේද කියලා. එදාට ඒ විඳින අවස්ථාව තීරණය කරන්නේ ඔයා අද කරන වැඩ ප්‍රමාණය. ඒ නිසා මහන්සි වෙලා A level exam එක ගොඩක් ටාගට් කරගෙන මම කතා කරන නිසා කියන්නේ තව මාස 4ක් 5ක් වගේ උපරිම කාලයක් තියෙන නිසා ඒ කාලය හරිම ඵලදායී විදියට පාවිච්චි කරන්න. ඕනම දේවල් වලට පාවිච්චි කරලා අනවශ්‍ය දේවල් වලට වෙන් කරන කාලය අඩු කරගෙන ක්ලාස් එකට ගියත් ක්ලාස් එකේදී ඒ වෙලාව උපරිම ප්‍රොඩක්ටිව් විදියට පාවිච්චි කරලා ඔයාට එක්සෑම් එක වෙනුවෙන් ඒ වෙලාවේ දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න. ක්ලාස් එකට ගියාම සර් උගන්වන වෙලාවට ටීචර් උගන්වන වෙලාවට අනිවාර්යයෙන්ම සම්මා සතිය තියාගෙන, ඒ කියන්නේ හරි සිහියෙන් ඒ කියලා දෙන දේ ගැන සිහියෙන් අහගෙන ඉන්න. එතකොට ගොඩාක් දුරට ඒ කරුණ ඔලුවට යනවා. ඔයා බලෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. සා බලෙන් පාඩම් කරත් හරියට කතා වෙන පොයින්ට් එක ඔයාගේ ඔලුවට ගිහින් තියෙනවා. ඒ නිසා ක්ලාස් වල ඉද්දී හරි සිහියෙන් ගොඩක් අමාරුයි එක තැනක හිතේ තියෙන ඒ අවස්ථාව තියාගෙන ඉන්න. හැබැයි මහන්සි වුණොත් බැරි නෑ හිත එක තැනක තියාගෙන පාඩම් වැඩ ටික කරන එක. මම අර උදේ කිව්වා වගේම මට කම්ප්ලීට් කරගන්න තිබුණු පේපර් එක ටයිප් කරලා ඉවර කරගත්තා. ඒක මගේ ෆෝන් එකටත් දාගෙන මේ වැඩේ ඉවර කළා. තාම මම දවල්ට කාලත් නෑ. දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් වෙලාව 4යි කාලයි. මම දැන් තමයි කාලා ඉවර වුණේ. ටයිප් කරන ඒ වැඩ ටිකත් කරගත්ත මම මේ ගෙදර අනිත් වැඩ කරන අතරතුරේදී. දැන් සතුන්ට කෑම දාලා මම දැන් ලෑස්ති වෙන්නේ මේ එළියට දාපු උදේ මේ රෙදි ටික අරන් දාන්න. දැන් තමයි කෑවේ. වෙලාව 4යි කාලයි. කාලා ඉවර වුණේ දැන්. රෙදි එක තැනක නෙමෙයි තැන් කීපයකම දාලා තිබුණු නිසා මම එළියට ගිහලා වේලාසනම වේලිලා තියෙන රෙදි ටික අරගෙන ගියා. තෙතර තියෙන රෙදි ටික ආයමත් රැක් එකේ දාලා රෙදි අරගෙන ඉවර කළා.
රෙදි ටික අකුලලා ආවා. දැන් මේ ඒ කියන්නේ දවල් කෑවනේ අලිගට පෙර. ඒක මම පොඩි කෑල්ලක් ඉතුරු කරගෙන තිබුණා මූණි ගන්න. හැබැයි මේ ඒ කියන්නේ මම අර වැඩේ ඉවර කරලම නැගිටින්න හිටපු නිසා මට ඒක මිස් වුණා. මේ දැන් ඒක ඉතින් අපරාධ නිසි කරන්න බැරි නිසා හවස් වුණත් කමක් නෑ. ඒක ගා ගන්නවයි කියලා හිතුවා. මේ දවස් ටිකේම මම ගෙදර උදේ යනවා. හවස දවල් වෙලා එනවා. කියන්නේ හවස් වෙනවා. හරි මහන්සි නිසා තව මට ගෙදර ඇවිල්ලත් වැඩ තිබිච්ච හින්දා අම්මා තමයි ගොඩාක්ම කියන්නේ ගෙදර වැඩ ඔක්කොම කළේ අත වලට ගිහින් ඇවිත්. ඉතින් මේ අද මම පුළු පුළුවන් ඉදිරියේ දේවල් ටික කරගත්තා. අනිත් එක මේ මං හිතුවා අද දැන් රැටත් කන්නත් උයන්න ඕනේ. මේ වලන් ටිකත් හොදලා ගේ අතු ගාලා ඔක්කොම සම්පූර්ණ කරන්න ඕනේ කියලා මමම මේ ඉතින් ඒ හින්දා අලියට පෙර ටික ගාගෙනම වලන් ටික හොදලා කුසියස් කරන වැඩ ටික කරනවා. දැන් අලියට පෙර ටික ගා ගන්න තමයි හදන්නේ. අලියට පෙර ටික ගාගෙන ඉවරයි. දැන් මේ දැන් මම යන්න හදන්නේ වලන් ටික හොදලා කුසියස් කරලා ඒ වැඩ ටික කරන්න. අලියට පෙර ටික මුනි ගාගෙනම මම මේ අස් කරන වැඩ ටික කරා. ඒ අතරේදී අම්මත් ගෙදර ආවා. පස්පස් කරලා ඒ වැඩ ටික ඉවර වෙද්දී අලියට පෙර ටික මුනි ටිකක් හොඳට ආයෙ වෙලා තිබුණා. ඒ ටිකක් ආයෙ මුනි අතුල්ලලා ෆේස් වොෂ් එකත් ගාලා හොදලා දැම්මා. ඊළඟට මම ඇඟ සෝදගෙන ඇවිල්ලා පාන තියලා ඒ දේවල් කරගලා ලෑස්ති වෙන්නේ රැට කන්න හදන්න. අද අපි කන්න හදන්නේ මෙන්න මේ පාස්තා එක. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන මම පාස්තා ටික තම්බ ගත්තා. සාමාන්‍ය හදන විදියටම තමයි මම ඕක හදන්නේ. ලුණු දාලා තෙල් චුට්ටකුත් දාලා පාස්තා එක තැම්බෙන්න තියලා ඉඟුරු සුදු ලුණු ඒව සුද්ධ කරගෙන තලාගෙන ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු තාච්චියට දාලා ඒක ටිකක් හැදීගෙන එද්දී කරවීගෙන එද්දී බිත්තරයක් දාලා ඊට පස්සේ ලුණු ඒ දේවල් ටික දාලා කලවම් කරගන්නවා. ඒ ටික හැදුනට පස්සේ තමයි අනිත් දාන්නේ එළවලු ටික දාන්නේ. ඒ එළවලුත් එක්ක ඒ ටික ඔක්කොම කලවම් කරගත්තට පස්සේ තමයි පාර තඹගත්ත පාස්තා ටික දාන්නේ. ඊළඟට සෝයා සෝස් දැම්මා. තව මම ඕනම කෑමකට දාන එකක් තමයි කෑලි මිරිස්. කෑලි මිරිසුත් දාලා මදි වෙලා තිබුණු ලුණු ටිකකුත් ආයෙමත් දාලා අන්තිමට ලීක්ස් ටික දාගත්තා. ඊට පස්සේ මම මට කන්න බෙදාගෙන පාඩුවේ ගිහින් කෑවා. හැබැයි මෙයා මට පාඩුවේ කන්න දුන්නේ නැහැ. ඊට පස්සේ කාමරේ හඳුන් කුරකුත් පත්තු කරගෙන මම මේ දැන් ලෑස්ති වෙන්නේ මට කරන්න තිබුණු වැඩ ටිකක් කරන්න. ඊළඟට මගේ වැඩ ටික ඉවර වෙලා මේ දවස්වල ගොඩක් දෙනෙක් කරන ට්‍රෙන්ඩ් එකක් දැක්ක මම ඒකත් මට කරන්න ආස හිතුණා. ඒකත් කරලම නිදාගත්තා. මේ විදියට තමයි මේ දවස ඉවර වුණේ.